හලෝ ළමයි කොහොමද? ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මං හිතනවා. වෙල්කම් බෑක් ටු මයි YouTube channel. ඒ වගේම මේ වීඩියෝ එකටත් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. අද ඔන්න ගොඩාක් කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ දවස්වල ගොඩාක් රස්නේ තියෙන නිසා හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මොනේ පිම්පල් එන එක. ඉතින් ඒකට අපිට ඉදිරියටම කරන්න පුළුවන් නැචරල් ට්‍රීට්මන්ට් එකක් ගැන ඔයගලත් එක්ක ෂෙයා කරගන්න තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක ඉවර වෙනකල් මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ලස්සන කරන්න පුළුවන් මේ වගේ ලස්සන වීඩියෝ ඉස්සරහටත් බලන්න මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් සතියක් ඇතුළත රිසල්ට් ගන්න පුළුවන් විදිහේ face pack එකක් ගැන තමයි අද ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ. මේ කාලේ ගොඩාක් අවුසරයි. ඉතින් හරිම රස්නේ. ඒ රස්න නිසා මගේ නම් ගොඩාක් පිම්පල් එන්න බලනවා. ඉතින් මේ වගේ දේවල් කරලා පිම්පල් එන එක මම ගොඩාක් දුරට අඩු කරගෙන තියෙනවා. සහ ආව පිම්පලත් ඉක්මනින් අඩු වෙනවා මේ ෆේස් පැක් එක නිසා. ඉතින් ඔයාලටත් මේ රස්න නිසා පිම්පල්ස් එනවා නම් එහෙම නැත්නම් ඔයගලන්ට already acne prone skin එකක් නම් තියෙන්නේ. එහෙමත් නැත්නම් මොකක් හරි bleaching damage එකක් නිසා skin එකේ පිම්පල්ස් ඇවිල්ලා නම් ගොඩාක්ම පිම්පල් තියෙන ස්කින් එකකට මේ ෆේස් පැක් එක සුයිටබල්. අනිම ස්කින් ටයිප් එකකට හරියනවා. ඒ කියන්නේ සාමාන්‍ය normal ස්කින් එකක් වගේ තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේකට කර්ඩ් එකතු කරගන්න. එතකොට ඔයගලන්ගේ ස්කින් කලර් එක තව ටිකක් අප් කරගන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට oily හරි acne prone හරි ස්කින් එකක් තියෙනවා නම් හරි sensitive ස්කින් එකක් තියෙනවා නම් ඔයාලා මේ අද මං කියන විදිහට හදලා බලන්න. ඔයගලන්ගේ පිම්පල්ස් අනිවාර්යයෙන්ම අඩු කරගන්න පුළුවන්. පිම්පල් මාක්ස් අනිවාර්යයෙන්ම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ස්කින් කලර් එක ගොඩාක් දුරට අප් කරගන්න පුළුවන්. ඉතින් ඔයා දකින්න ඇති මම මේ පැක් එක හදාගත්ත විදිහ කොමාරිකා මදය භාජනයකට සොල්ලා දාගෙන ඒකට සුදු හඳුන් වලින් තේ හැඳි එකමාරක් වගේ දාගෙන වතුරත් එක්ක මූණේ ගන්න පුළුවන් පේස්ට් එකක් විදියට එනකල් හොඳින් මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට මේක මික්ස් කරගන්න වතුර වෙනුවට රෝස වතුර යූස් කරන්නත් පුළුවන්. ඉතින් මම රෝස වතුර ගන්නේ නැහැ. මොකද මට එක සැරයක් රෝස වතුර කාලා මගේ මූණේ පිම්පල්ස් ආවා. ඉතින් ඔයාලට මේ කියන්නේ පිම්පල්ස් එන්නේ නැතිම විදියට තමයි මේ ෆේස් පැක් එක හදන්න කියන්නේ හැම කෙනාටම හරියන විදිහට. ඒ නිසා වතුර එකතු කරගන්න නම් ගොඩාක් හොඳයි. ඔයාලා රෝස වතුර එකතු කරගෙන පුරුදුයි නම් රෝස වතුර දාගන්නත් පුළුවන්. දැන් අපි මේ විදියට හදාගත්ත අපේ සුදු හඳුන් ෆේස් පැක් එක අපි ඉක්මනින් ඇප්ලයි කරගමු. මේක ඇප්ලයි කරන්න කලින් ඔයාලගේ මූණ හොඳින් ෆේස් වොෂ් එකකින් වොෂ් කරගෙන කොණ්ඩෙත් මූණට එන්නේ නැති වෙන්න පිටිපස්සට කරලා දාගෙන මේක මූණේ ගාගන්න. ඉතින් මම වීඩියෝ එක පොඩ කට් කරලා දැම්මේ. නැත්තම් මේක ගොඩාක් වෙලා තියෙනවා. එතකොට වීඩියෝ එක ගොඩාක් තික්ුණාම ඔයාලට බෝරින්. මේක හොඳට ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේ තියෙන මම ඇප්ලයි කරගත්තට පස්සේ මගේ මූණ ඉතින් චොට්ටයි හිතුරුනේ මම හදාගත්ත එකෙන්. මේ විදිහට ඔයාලගේ බෙල්ලෙත් එක්කම ගාගන්න. එතකොට ඔයාලගේ බෙල්ල එක පාටක් මූණ එක පාටක් වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේත් විසඳ ගන්න පුළුවන්. මේ විදිහට තමයි තියෙන්නේ. මං ගාගත්තට පස්සේ දැන් අපි මේක හොඳට dry වෙනකල් විනාඩි 30ක් ඉන්න ඕනේ. මම පෙන්නන්නම් විනාඩි 30කට පස්සේ මේක dry වුණාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ face pack එක මූණ dry වුණාට පස්සේ තියෙන්නේ. මෙන්න මේ ගානට dry වුණාට පස්සේ තමයි අපි මේක wash කරන්න ඕනේ. මේක අතේ ගෑවට ගෑවෙන්නෙත් නැහැ. විනාඩි 30ක් වගේ යනකොට මේක අපේ මූණෙම හොඳට dry වෙනවා. ඊට පස්සේ අපි යූස් කරන ෆේස් වොෂ් එකක් අරගෙන මේක හිමින් සැරේ සෝදලා යවන්න ඕනේ. ඔයාලා මේක සෝදන ගමන් ස්ක්‍රබ් කරන්න. ස්ක්‍රබ් කරන ගමන් හිමින් සැරේ රිමූව් කරන්න. එතකොට අපේ ස්කින් එකේ තියෙන මැරුණු සමත් අයින් වෙලා අපේ ස්කින් එකට ලස්සන ග්ලෝ එකකුත් හම්බෙනවා. ඉතින් මම පෙන්නන්නම් මේක වොෂ් කරාට පස්සේ කොහොමද මගේ ලුක් එක කියලා. ඔයාලට අනිවාර්යයෙන්ම වෙනසක් බලා ගන්න පුළුවන්. වීඩියෝ එක පටන් ගද්දි තිබුණ ස්කින් එකේ මේක වොෂ් කරාට පස්සේ තියෙන ස්කින් එකේ. ඉතින් මම කිව්ව විදිහටම මූණ වොෂ් කරන් ආවට පස්සේ මාරම ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති වීඩියෝ එක මුලට ගිහිල්ලා ආයෙම බලලා එන්න ස්කින් එක ගොඩාක් වෙනස් වෙලා. කලර් එකේ වෙලෙම නිකන් අප් වෙනවා වගේ. මම ඒකයි ගොඩාක්ම මේ නැචරල් ෆේස් මාස්ක් වලට ආස.
ඒ වගේ රිසල්ට් එක නිකන් ඒ වෙලින් බලා ගන්න පුළුවන් වගේ ගතියක් තියෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට මේක ඇරලා යනවා. ඒත් අපි මේක දවස් 3න් දවස් 2කින් දෙකට වගේ කරනකොට අපිට මේකේ රිසල්ට් එක පර්මනන්ට් තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මාත් එක්කම කරා නම් කමෙන්ට් කරන් යන්න කොහොමද ඔයාලට ලැබුණ රිසල්ට් එකත් කියලා. තාම ඉවර නැහැ. තව තියෙනවා. අනිවාර්යයෙන්ම අපි මේ වගේ ෆේස් පැක් එකක් දාලා ඉවර වුණාට පස්සේ අපි ඊළඟට කරන්න ඕනේ ස්ටෙප් එක තමයි අපේ මූණ ටෝන කරගන්න එක. ඉතින් මේවා මං කරන දේවල් තමයි ඔයගලත් එක්ක මං ෂෙයා කරගන්නේ. ඉතින් මේවා වැරදි නැහැ. මොකද මම මේවා Google එකෙන් හොයලා ගොඩාක් දේවල් වලින් හොයලා තමයි මාත් මේ දේවල් කරන්නේ. මොකද මං හරි බයයි මූණට දෙයක් ගන්න. මොකද මගේ මූණ ඉක්මනින් පිම්පල් එන නිසා. ඉතින් ඒ නිසා ඔයාලත් බය නැතුව මං කියන දේවල් අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයගලන්ගේ skin එකට කිසිම damage එකක් වෙන්නේ නැහැ කියලා මට අනිවාර්යයෙන්ම 100% විශ්වාසයෙන් ඔයගලන්ට කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ විදිහට ෆේස් පැක් එක දාලා ඉවරනාට පස්සේ මං කීවා වගේ අපි මූණ ටෝන කරගන්න ඕනේ. ඉතින් මේ ටයිම් එකේ ඔයාලා යූස් කරන මොකක් හරි ටෝන එකක් තියෙනවා නම් හොඳ බ්‍රෑන්ඩ් එකක ඔයාලට පුළුවන් ඒක යූස් කරන්නත්. හැබැයි මම මේ වෙලාවේදී යූස් කරන්නේ Ice Cube. මං ආසම දේ මගේ මූණට Ice Cube තියෙන එක. ඉතින් මේ වගේ ෆේස් පැක් එකක් දාලා ඉවරන හැම වෙලාවකම මං කරන්නේ Ice Cube වලින් මූණ ටෝන කරගන්න එක. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට Ice Cube වලින් විනාඩි 5ක් විතර යනකල් ඔයාලගේ මූණ හොඳින් මසාජ් කරගන්න. ඉතින් ඔයාලට මේකෙන් පර්මනන්ට් රිසල්ට් එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම සතියට 3 පාරක් කරන්න මාසයක් විතර යනකල්. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ පිම්පල්ස් ටික අඩු කරගෙන ඒ වගේ ආපු මාක්ස් ටික ෆේඩ් වෙලා ස්කින් කලර් එක ලස්සනට අප් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් අපි ගෙදරදීම කරනකොට Ice Cube වලින් අපේ ෆේස් එක මසාජ් කරනකොට blood circulation එක වැඩි වෙලා අපේ ස්කින් කලර් එකත් අප් වෙනවා. ඉතින් සුදු වෙන්න ආස කෙනෙක්ටත් පුළුවන් මේ Ice Cube මසාජ් එක හැම උදේම කරන්න. එහෙම නැත්නම් අපි රැට නිදා ගන්න කලින් ක්‍රීම් එක ඇප්ලයි කරන්න කලින් ඒ වගේ වෙලාවල් වලදීත් Ice Cube වලින් මසාජ් කරන්න පුළුවන්. ඔයාලට sensitive skin type එකක් තියෙනවා නම් Ice Cube එක direct මූණට තියන්න එපා. පොඩි රෙදි කෑල්ලක රැප් කරලා ඒ විදිහට මසාජ් කරගන්න. ඉතින් මේ වගේ චූටි චූටි ටිප්ස් තියෙනවා අපි දැනගෙන කරන්න ඕනි දේවල්. ඔයාලට මේ ගැන කිසිම දැනුමක් නැත්නම් ඔයාලට පුළුවන් මේ ගැන Google එකෙන් search කරලා එහෙම නැත්නම් දැන් ලේසිම දේ තමයි ChatGPT එකෙන් අහන එක. ඉතින් මම ඕනම දෙයක් අහනවා. ඒ වගේ දේවල් වලින් දැනගෙන අපිට පුළුවන් මේ දේවල් කරගන්න. තව දෙයක් ළමයි මේ වගේ දේවල් වලින් අපිට දවසෙන් දෙකෙන් රිසල්ට් ගන්න බෑ. අනිවාර්යයෙන්ම එක දිගට මාසයක් මාස දෙකක් වගේ එක දිගට කරගෙන යන්න. එතකොට පුළුවන් ඔයාලට ලස්සන ස්කින් කලර් එකක් ගන්න. ඒ වගේම තව චූටි දෙයක් මතක් කරන්නම්. ඔයා සුදු වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාගේ ස්කින් කලර් එක සාමාන්‍යයෙන් ටිකක් අඩුයි නම් ඔයාට පුළුවන් ලස්සන ස්කින් කලර් එකක් හදාගන්න. අපේ ක්‍රීම්ස් අරන් යූස් කරලා බලන්න. අනිවාර්යයෙන්ම රිසල්ට් තියෙනවා. මොකද මම දැන් ආරත 3කටත් වැඩි YouTube එකේ මේ ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගෙන මාත් එක්ක ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා අපේ ක්‍රීම් යූස් කරන. ඉතින් ඒ අයගේ ෆීඩ්බැක් ඕගොල්ලන්ට මම එවන්නම් WhatsApp message එකක් දාන්න. ඉතින් ලස්සන ස්කින් කලර් එකක් හදාගන්න සාමාන්‍යයෙන් සතියෙන් දෙකෙන් වගේ ස්කින් කලර් එකේ පැහැදිලි වෙනසක් බලා ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ ප්‍රොඩක්ට් එක එකතු වෙන්න. අනිත් එක තමයි ඔයාලට ගොඩක් sensitive skin එකක් තියෙනවා නම් මට වගේ oily skin එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඉක්මනින් පිම්පල් එන skin එකක් නම් තියෙන්නේ. ඒ වගේම මොනවා යූස් කරත් කිසිම රිසල්ට් එකක් නැත්තම් අන්න ඒ අයට පුළුවන් අනිවාර්යයෙන්ම අපේ ප්‍රොඩක්ට් යූස් කරලා ඔයාලා බලාපොරොත්තු වෙන රිසල්ට් එක ලබා ගන්න. මොකද මටත් තියෙන ඒ වගේ ස්කින් එකක්. ඉක්මනින් පිම්පල් එනවා මොනවාගේවත් රිසල්ට් නැහැ වගේ ඔය වගේ ප්‍රශ්න මටත් ගොඩාක් තිබුණා. ඉස්සර මමත් ස්කින් කලර් එක ගොඩාක් අඩු කෙනෙක්. මම මෙතනින් දාන මගේ කලින් ෆොටෝ එකක්. එතකොට ඔයගලන්ට අනිවාර්යයෙන්ම විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ ෆීඩ්බැක් බලලා ඒ වගේම මට ලැබිලා තියෙන රිසල්ට් එක බලලා ඔයාලට තාම හොඳ ප්‍රොඩක්ට් එකක් හොයාගන්න බැරි වෙලා තියෙනවා නම් අපේ ප්‍රොඩක්ට් එක විශ්වාසයෙන් එකතු වෙන්න. අනිවාර්යයෙන්ම ඔයාලට සාධාරණ මුදලකට හොඳ ස්කින් කලර් එකක් හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන් කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ළමයි වීඩියෝ එක එන් කරන්නම්. ආයෙමත් අපි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මේ රස්නේ කාලේ අවුව කාලේ හැමෝම සතුටින් ගෙවල් අතට වෙලා පුළුවන් තරම් ස්කින් එකත් ආරක්ෂා
කතා කරගෙන පරිස්සමෙන් ඉන්න කියලා හැමෝටම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහටත් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ආයෙමත් ලස්සන වීඩියෝකින් හම්බ වෙනකල් පරිස්සමෙන් ඉන්න. බයි.